ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නයිමිරිස් කියලා කියන්නේ අවුවට කැමති ශාකයක්ද? අවුව වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? ඒ වගේම තද අවුවේ ගස් හැදුවොත් කොහොමද අපි ඒ අවුව පාලනය කරගෙන ගස් ටික ආරක්ෂා කරගෙන හොඳ අස්වැන්නක් ගන්න කියන කාරණේ තමයි මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ. නයිමිරිස් කියලා කියන්නේ හිරු එළියට කැමති ශාකයක්. ඒ නිසාම සාමාන්‍යයෙන් පැය 5-7 අතර වගේ කාලයකට හිරු එළියට නිරාවරණය වෙන්නට සැලසුවට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් තමයි හොඳට ප්‍රභා සංශ්ලේෂණයේ කටයුතු සිදු වෙලා අපිට අස්වැන්නක් ලබා දෙන්න ඒ ගස් හැඩ ගැහෙන්නේ. හැබැයි ඒ පැය ගානටත් ඉක්මවා ගිහිල්ලා දවල් වරුවෙත් ආයේ හිරු එළිය වැටෙනවා නම් එතකොට අපි අපේ පැර ටික පරිස්සම් කරගන්න ඕනේ. මොකද ගොඩාක් වෙලාවට උදේ වැටෙන 6 ඉඳන් දවල් 12 වෙනකන් වැටෙන හිරු එළිය තමයි ගොඩාක් මේ ගස් වලට සුදුසු වෙන්නේ. හැබැයි ඊටත් පස්සේ 12 වෙනුත් පස්සේ පැය ගානක් වැඩි වෙලා තද හිරු එළියක් පැලවලට ලැබෙනවා නම් අපි ඒ පැල ටික ආරක්ෂා කරගන්න, ඒ පැලවල මුල් පද්ධතිය, පස වියලීමේ ගතිය අඩු කරන්න කටයුතු කරන්න ඕනේ. මොකද එහෙම උනේ නැත්තම් මේ ගස්වල කොළ කහ පැහැවෙන්න පුළුවන්, ගහ මැලවෙන්න පුළුවන්. ඒ වගේම තමයි කරල් මල් වැටෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් අපි පැල ආරක්ෂා කරගන්න නම් මෙන්න මේ පියවරවල් අනුගමනය කරන්න ඕනේ. ඔයාට පුළුවන් පස්මාදි සකස ගද්දිම කොහොබත් ටිකක් වැඩිපුර එකතු කරගන්න. එතකොට ඒකේ තෙතමනය රඳා පැවැත්වෙන නිසා තද අවුවක ඔයාගේ ගස් ටික හැදුවත් අර කොහොබත් වල තෙතමනය රැඳිලා තියෙනවා. මොකද එකපාරම වීරලා යන්නේ නැති නිසා. ඒ ක්‍රමයේ අනුගමනය කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයා මහ පරිමාණ වගාවක් හිම කරනවා නම් ෂේඩ් net එකක් භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ඔයා ෂේඩ් net වලට පිරිවැය යොදන්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් මම මේ කියන පියවරවල් අනුගමනය කරලා බලන්න. සාමාන්‍යයෙන් කෙසෙල් කැනක් කැපුවට පස්සේ ඒ කෙසෙල් කඳ අපි ගොඩක් වෙලාවට විසි කරනවා. හැබැයි මේක විසි කරන්නේ නැතුව අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ විදිහට චූටි කෑලි වලට කපලා අපිට පුළුවන් මේ නයිමිරිස් ගස් වටේට මේ චූටි කෑලි ටික දාන්න. ඒකෙන් මේ පසට එකපාරම ලැබෙන හිරු එළිය තදට ලැබෙන්නේ නැහැ. එකපාරම මේ පස් ටික වියලීමක් වෙන්නේ නැතුව පසේ තෙතමනේ රඳවා ගන්න උදව් වෙනවා. ඒ වගේම මේ දාන මේ පොඩි කෑලි ටික පස්සේ කාලෙක මේකට පොහොරක් බවටත් පත් වෙනවා. ඔයාට පිදුරු හොයාගන්න පුළුවන් නම් පිදුරුත් මේ ගස් වටේට දාන්න යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කරදහය ටිකක් හරි මේ වගේ බොල්වි ටිකක් හරි තියෙනවා නම් ඒවා උනත් යොදා ගන්න පුළුවන්. මොකද ඒකිනුත් අර පසට එකපාරම හිරු එළිය වැටෙන්නේ නැති නිසා පසේ තෙතමනය මුල් පද්ධතියේ සිසිල් බව ආරක්ෂා කරගන්න උපකාරී වෙනවා. කොළ රොඩු ටිකක් ගහ වටේට දාන්න පුළුවන්. ඒ වගේම තමයි තව කෙසෙල් කොළ මේ වගේ දිරපුවා චොටි තීරු වලට ඉරලා ඒවත් ගස් වටේට දාන්න ගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල් ගස් යට යටි වගාවක් විදිහට නයිමිරිස් වගා කරන්න පුළුවන්. එතකොට අර කෙසෙල් කොළ වලට තද හිරු එළිය වැටිලා පොඩ්ඩක් හිරු එළිය අවමෙන් තමයි ගස් වලට ලැබෙන්නේ. තද අවුව කාලෙට අපිට පුළුවන් මේ පැලවලට දවසට දෙපාරක් ජල සම්පාදනය කරන්න. ඒ කියන්නේ උදේ වරුවේ 6-8 අතර කාලේ අපිට වතුර දාන්න පුළුවන්. ඊට පස්සේ හවස් වෙද්දි පස වේලිලා නම් හවස සාමාන්‍යයෙන් ඉර බහැලා ගිහිල්ලා පස්වල අර රස්නි ගතිය නැති වුනහම 5-6 අතර කාලේ ඊළඟ වතුර පාර දාන්න පුළුවන්. හැබැයි කොයිම වෙලාවකවත් පස්වල රස්නි ගතිය තියේදී දවල් වරුවේ වතුර දාන්න එපා. ඒකෙන් ගහට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ගසට නිසියාකාරව ජලය පොහොර දෙන ගමන් එයාගේ පසේ තෙතමනය ගැන අපි බලන්න ඕනේ. ඒ කියන්නේ එතකොට තද අවුවක ඒ පැල තිබුණත් පසේ තෙතමනය මුල් පද්ධතිය වර්ධනය හොඳට තියෙන නිසා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම කොළ කහ පැහැ ගැනීම වගේ දේවල් වෙන්නේ නැහැ. මොකද අපි යාට හොඳට ජලය පෝෂක කොටස් දෙන හින්දා එයා තද අවුවක උනත් හොඳට වර්ධනය වෙලා ප්‍රභා සංශ්ලේෂණය හොඳට සිදු කරලා හොඳ අස්වැන්නක් අපිට ලබා දෙනවා. ඒ වගේම තවත් කාරණයක් මතක් කරන්න ඕනේ අපි සාමාන්‍යයෙන් නයිමිරිස් වගේ ගස් තද අවුවේ තිබපුවම
ගොඩක් වෙලාවට කෘමිහානි සිදුවෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ කියන්නේ කොළ කොඩවීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මොකද සමහර කෘමි සතුන් අවුවේදී, ඒ කියන්නේ තද අවුවේදී වර්ධනය වීම චුට්ටක් වැඩි. ඒ නිසා අපිට පුළුවන් ඒවටත් සිතුමක් ගන්න. ස්වභාවිකවම ගෙදර අපිට කෘමි විකර්ශක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ දවස් 4න් 4ට වගේ ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දේවල් පාවිච්චි කරද්දී කොලේ උඩ යටට වගේම කොලේ යටිපැත්තටත් අනිවාර්යෙන් ඒවා ස්ප්‍රේ කරන්න ඕනේ. මොකද සමහර ගොඩක් කෘමියෝ ඉන්නේ යටිපැත්ත නිසා. ඒ වගේම මම කියන්නම් මොනවද අපිට භාවිතා කරන්න පුළුවන් මේ ගෙදරම හදාගන්න කෘමි විකර්ශක කියලා. අපිට පුළුවන් අනෝදකොළ නිස්සාරණය හදාගන්න. ඒ වගේම ඉඟුරු සුදුලූණු සබන් යොදලා ඒක චුට්ටක් පාල් වෙන්න තියලා ඒකත් අපිට ස්ප්‍රේ කරන්න ගන්න පුළුවන්. ඒ වගේම තව රතු ලූණුත් එක්ක එකතු කරලා සුදුලූණු ඒකත් අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. මේ වගේ අපිට හදාගන්න පුළුවන් කෘමි විකර්ශක ගොඩක් තියෙනවා. අපි මාරුවෙන් මාරුවට තමයි මේ දේවල් ස්ප්‍රේ කරන්න ඕනේ. මේවට ගොඩක් පිළිවෙය යන්නෙත් නැහැ. මොකද අපි සමහර දේවල් ගෙදර එදිනෙදා අයින් කරන දේවල් නිසා. එතකොට අපිට මේක මාරුවෙන් මාරුවට පාවිච්චි කරද්දී ඒ ඉන්න කෘමීන් නැති වෙලා යනවා. ඒකෙන් ඔයාලට පුළුවන් හොඳ අස්වැන්නක් ලබා ගන්න. ඉතින් අවුවේ මිරිස් හදන්න පුළුවන්ද කියලා අහපු හැමෝටම මම කියන්නේ උත්සාහ කරලා බලන්න මේ විදිහට. එතකොට ඔයාගේ ගහේ මුල් පද්ධතිය පස සිසිල් බව ආරක්ෂා කරන ගමන් ඔයාට එන කෘමිහානි වලටත් මේ විදිහට කෘමි විකර්ශක හදාගෙන සාර්ථකව වගාව කරගෙන යන්න පුළුවන්. ඉතින් ඉදිරි වීඩියෝ වලදී මම කොහොමද මේ කෘමි විකර්ශක හදාගන්නෙත් කියලා ඔයාලට කියලා දෙන්නම්. මම දන්න දේ. ඒ වගේම ඔයාලත් මේ මම කියපු කාරණාවලට අමතරව දෙයක් දන්නවනම් කමෙන්ට් කරන්න. මොකද ඒක වගාව කරන්න කැමති ගොඩාක් අයට උපකාරී වේවි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, දිගටම රැඳලා ඉන්න. මේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.